අයිවන් එනවාද අද මාත් එක්ක චූටි රවුමක් යන්න. රවුමක් කියන්නේ මම ඉස්සෙල්ලාම යනවා හොස්පිටල් එකට. මොකද අපේ යාළුවෙක් හොස්පිටල් එකේ ඉන්නවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම හේමාසකට ගියා. ගිහිල්ලා යාවත් බලලා එහෙම්මම ෂූ ෆෙයාර් එකට යන්න ගියා. හැබැයි මේක අපි ප්ලෑන් කරගෙන ගියපු ගමනක් නෙමෙයි ෂූ ෆෙයාර් එකට යනවා කියලා. එතනින් යනකොට අපිට හිතෙනවා මෙතනට යන්න ඕනේ කියලා. ගිහින් බලනකොට ඇත්තටම ගියපු එක ගොඩාක් හොඳයි. සරප්පු, සපත්තු, බෑග්ස් මාරම ලාභයි. ඉතින් ඔයාලට කියන්නේ ගිය සැරේ ෂූ ෆෙයාර් එකෙන් ගත්ත සපත්තු සරප්පුත් මම තාම පාවිච්චි කරනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මම කොහොමත් ගන්නකොට චුට්ටක් වැඩිපුරත් ගන්නවා. හැබැයි අද නම් මම ගොඩක් ගත්තේ නැහැ. මොකද මම මේකට යන්න බලාපොරොත්තු වෙම ගිය ගමනක් නෙමෙයි. බයික් එකේ ගියපු නිසා ගොඩාක් අරගෙන එන්නත් බැහැ. ඉතින් අපි මෙතනට එනකොට අපේ නංගිලත් ඇවිල්ලා හිටියා. බලන්නකෝ ඔයාලටත් පේනවනේ කොච්චර ලාභයිද කියලා. ඇත්තටම මේ සපත්තු සරප්පු මාරම ලාභයි. ඉතින් මම ඕගලන්ට ගෙදර ගිහින් පෙන්නන්නම් මම මොනවද ගත්තේ කීයටද ගත්තේ කියලා. මම ඕගලන්ට නිකන් මෙහෙම බලන්න විතරයි මේ පෙන්නන්නේ. ඉතින් මෙතන බෑග්ස් තිබුණා, හෑන්ඩ් බෑග්ස් තිබුණා, ස්කූල් බෑග්ස් තිබුණා. එතකොට අපේ චූටි ගර්ල්ස්ලාට එහෙම ක්ලාස් යනකොට එහෙම දාගෙන යන්න පුළුවන් හරිම ලස්සන හරිම කියුට් බෑග්ස් තිබුණා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා. ඒවත් හැම එකක්ම ගොඩාක්ම මිල අඩුයි. මේ මම පෙන්නන ඒවා රුපියල් 600 ගාණක්. ඔය පෙන්නන සරප්පු එහෙම. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ලන්ච් බෑග්, පර්ස් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද මේ පර්ස් එකක් කීයද කියලා. මෙතන තියෙන පර්ස් තිබුණා 400 ගානට තිබුණා, 600 ගානට තිබුණා. ඇත්තටම මාරම ලාභයි. ඉතින් මම මෙතනින් බෑග්ස් එහෙම නම් ගත්තේ නැහැ. හැබැයි අපේ නංගි ගත්තා ට්‍රැවල් කරනකොට වගේ අරන් යන්න පුළුවන් හරිම ලස්සන බෑග් එකක් ගත්තා. ඉතින් ඒක රුපියල් 3000 ගාණක් තමයි උනේ. මම ඕගලන්ට ඔය අතේ තියාගෙන ඉන්නේ අන්නේ බෑග් එක ගත්තා. මේක රුපියල් 3000 ගාණක් තමයි උනේ. ඉතින් අපි මේ වගේම බෑග් එකක් ගත්තා ෂොප් එකකින් ගත්තා. ඉතින් ඒක රුපියල් 5000 ගාණක් වුණා. ඒ මැටීරියල් එකෙන්ම මෙතන තිබුණා හොඳ ශක්තිමත්. ඉතින් ඒ බෑග් එකත් ඒක රුපියල් 3000 ගාණක් තමයි උනේ. ඉතින් අපිට එතනින් එළියට එනකොට කෑම එහෙමත් දාලා තිබුණ පොඩි පොඩි කඩ තිබුණා. ඉතින් එතනින්ම කන්නත් තිබුණා. හැබැයි අපි කයිට් ෆෙස්ටිවල් එක බලන්න යනවා කියලා තීරණය කළපු නිසා ගෝල් ෆේස් එකට ආවා. ඇවිල්ලා ඉවර වෙලා එතනින් තමයි අපි කෑවේ. හැබැයි ඉතින් මේ වෙලාව වෙනකොටත් ලොකු සෙනගක් හිටියා. අපි මෙතනට එන්නකොට හිතුවට වඩා රෑ වුණා. මොකද අපි ෂූ ෆෙයාර් ගියා. එතෙන්දි තමයි ටිකක් පරක්කුනේ. මොකද ඒක අපි හිතාගෙන හිටිය ගමනක් නෙවෙයි නිසා. හැබැයි කමන්නේ ඇත්තටම ගොඩක් වටිනවා ගියපු එක. ඒකලා මෙතනට ඇවිල්ලා අපි මෙතනින් රැයට කන්න ගත්තා. අපි කන්න ගත්තේ චීස් කොත්තු ගත්තා. එතකොට ෆ්‍රයිඩ් රයිස් ගත්තා. තව මොනවද ගත්තේ? රාමයන් ගත්තා. ඉතින් එතන මෙන්න මේ වගේ ටේබල් දාලා තිබුණා කෑම කන්න. ඉතින් අපි කාලා හැමම ගෙදර එන්න පිටත් වුණා. වැඩි වෙලා හිටියේ නැහැ. මෙතනින් වීඩියෝ එක ඉවර නෑ දිගටම බලන්න. ඉතින් ෂූ ෆෙයාර් එකට ගිහිල්ලා මොනවද ගෙනාවා කියලා පෙන්වන්න තමයි හදන්නේ. ඊයේ මේ ටික පෙන්වන්න බැරුණා මොකද ඊයනකොට රෑ වුණා. අපි කයිට් ෆෙස්ටිවල් එකකට ගියා. ඉතින් මේ වීඩියෝ ටිකත් අපි මේ වීඩියෝ එකෙම තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. හරි මම පෙන්නන මොනවද ගෙනාවේ කියලා. මේක ගත්තා මේ හස්බන්ඩ් මේක නම් 1190ක්. එතකොට මේකත් ගත්තේ එයාටමයි. මේකුණා 1850ක්. ඔයගලන්ට පේනවද? 1850ක් වුණා. එතකොට තව මහතට තව ගත්තා සපත්තු ජොඩුවක්. හැබැයි ඒක මෙතන නැහැ. එයා වැඩට දාගෙන ගියා. ඒක නිසා ඒක නෑ. පුළුවන් වුණොත් මගේ ෆොටෝ එකක් දාන්නම්. ඒක උනේ රුපියල් 850ක්. එතකොට මම ගත්තා මෙන්න මේ දෙක ගත්තා. මේ දෙක ඉතින් හිට වෙන දාන්න පුළුවන් බරක් නෑ. හරිම සැහැල්ලුයි. ඉතින් මේක උනේ 850ක්. තව මම ගත්තා සෝරි මේ අපේ සැෆ්‍රන් ආවා. ඒක ඉතිරි ගන්නපා. හරි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ දෙක. සාමාන්‍යයෙන් ඊට මෙහෙට දාන්න බලන්න නිසා මේ දෙක ගත්තා. මේක උනේ 875ක්. එතකොට මම පැත්තට පෙන්නන්නේ. හරි. මම මෙන්න මේ දෙක ගත්තා. මේක උනේ 1450ක් කැෂෝ ගන්න. ඒකත් හරියට ලස්සනයි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ
සරප දෙකක් ගත්තා. මේක උනේ රුපියල් 490ක්. ඉතින් ඇත්තටම මාරලාභයි. දැන් අපි මේ වගේ දෙකක් එහෙම සාමාන්‍ය මම මේවා සාමාන්‍යයෙන් එහෙට මෙහෙට ගොඩක් දුරට දානවා. ඉතින් මේ වගේ දෙකක් මම ගන්න 1000 ගානකට වගේ. ඉතින් අපිට පුළුවන් ඒ ගන්න ප්‍රමාණය සරපු ජෝඩි දෙකක්ම ගන්න. ඉතින් මේ හැම එකක් මෙහෙමයි. මේකත් 1000 ගාන කියන්නේ ඉතින් ඒ ගානට චුට්ටක් ගන්න අමාරුයිනේ. ඇත්තටම ගොඩක්ම ලාභයි. මම ඔයගලන්ට කියන්නේ පුළුවන් නම් ගිහින් අනිවාර්යයෙන්ම ගන්න. මොකද මම ගිය අවුරුද්දේ ෂුපෑගෙන් ගත්ත ඒවා තාමත් දානවා. මම මේ සැරේ මේ හිමි යන ගමන් ගිහින් ගත්තේ ඒකටම ගිය ගමනක් නෙවෙයි. හැබැයි මම හිතාගෙන ඉන්නවා ආයෙ සැරයක් යන්න ගියොත් මම ඔයගලන්ට චූටි වීඩියෝ එකක් හරි එකතු කරන්න. හරි. ඉතින් එහෙනම් අද මම වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට ඔයගලා හම්බ වෙන්න. එහෙනම් අද ගිහින් එන්නම්. බයි.